ආයුබෝවන් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කුඩු පිළිබඳව. මේක විස්තර කරන්න ඉස්සර වෙලා මට විශේෂ දෙයක් කියන්න ඕන. මට සමාවෙන්න මට සිංහලත් බෑ හරියට, මට ඉංග්‍රීසිත් බෑ හරියට. ඒක නිසා මේ ඉංග්‍රීසි සිංහල දෙකම පාවිච්චි කරලා මේ කතාව කියන්න උත්සාහ කරනවා. අනිත් කාරණේ තමයි මම මේ කතාව කරන්නේ මේ පොලයක් බලාගෙන හරි එහෙම නෙමෙයි, මේ on the fly මේක කරන්නේ. මේ මට හිතෙන දේවල් මේ කතා කරන්නේ. ඒක නිසා මේ වගේ යම් වැරදි තියෙන්න පුළුවන්. ඒකටත් මට සමාව වෙන්නයි කියලා මං ඉල්ලා හිටිනවා. අද විශේෂයෙන්ම කතා කරන්න උත්සාහ කරන්නේ අයිස් කියන මත්ද්‍රව්‍ය ගැන. අයිස් වල තියෙන විශේෂ දෙයක් තමයි ඊටාම ඉක්මනින් මේකට ඇබ්බැහිවීම. අනිත් මත්ද්‍රව්‍ය වගේ නෙමෙයි. අනිත් මොන මත්ද්‍රව්‍යත් ඉතා ඉක්මනින් ඇබ්බැහි වෙනවා තමයි. නමුත් අයිස් වලට පුදුම තරම් ඉක්මනින් ඇබ්බැහි වෙනවා. එකවරක් දෙවරක් ගත්තට පස්සේ ඊට පස්සේ ඉතින් ඇබ්බැහි වෙනවා තමයි. මගේ හිතවතුන් දෙන්නෙකුත් තරුණ දෙන්නෙකුත් මේකට ඇබ්බැහි වෙලා හිටියා. ඒ අතරේ මම දන්න තවත් පවුල් දෙකක ළමයි දෙන්නෙකුත් මේකට ඇබ්බැහි වෙලා හිටියා. මේ 4 දෙනාම මේකෙන් දෙන්නෙක් ඕවර්ඩෝස් වුණා, දෙන්නෙක් බෙල්ල වැල දාගෙන මලා. දැන් මම මගේ ඊටාම හිතවත් කෙනෙක් හිටියා. මම එයාට නොයෙකුත් විදිහට කතා කළා, අවවාද අනුශාසනා කළා, නොයෙකුත් දේවල් කළා. නමුත් එයාව බේරගන්න බැරි වුණා. එයා මේ ඕවර්ඩෝස් වෙලා ආයේ නිදාගන්න ගිහිලා ආයෙ නැගිටියේ නැහැ. අනිත් එක්කෙනා හිතවත් කෙනා එයා ටිකක් ඈත ප්‍රදේශයක ඉඳලා දවසක බෙල්ල වැල දාගෙන එයාගේ ජීවිතේ නැති කරගත්තා. ඉතින් මේ හිතවතුන්ගේ නැතිවීම නිසා පුදුම වේදනාවක් විතරක් නෙමෙයි, මට නිකම් ඩිසපොයින්ට්මන්ට් එකක් වගේ. මොකද මට මේගොල්ලන්ට කරන්න මොකක් උදව්වක් තිබුණේ නැහැ. දැනගෙන හිටියෙත් නැහැ. ඉතින් ඒක නිසා තමයි මම මේ ගැන වැඩිපුරම උනන්දු වෙන්නේ. ඒ අතරේ විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි අයිස් වලට ඇබ්බැහි වුණොත් ජීවිතේ උපරිම කාලය අවුරුදු 15යි එහෙම නැත්නම් 20යි. ඊට වැඩි ඉහළ යන්නෙම නැහැ. ඊළඟට ඒකෙන් තමන් ජීවිතේ විනාශ කරගන්නවා. අනිවාර්යයි. එකක් බෙල් වල දා ගන්නවා, එහෙම නැත්නම් ඕවර්ඩෝස් වෙනවා. මේ දෙක ඇරෙන්න වෙන විදිහකින් ඒගොල්ලෝ ජීවිතේ කෙලවර කරගන්නේ නැහැ. වෙඩි තියාගන්නේ නැහැ. ගොයන් තෙල් බොන්නේ නැහැ. වස බොන්නේ නැහැ. ඒ මොකක්වත් කරන්නේ නැහැ. ඔය හේතු දෙකම විතරමයි මේගොල්ලොන් පාන එකම දේ. එතකොට ඕවර්ඩෝස් වෙන්නේ කොහොමද? ඕවර්ඩෝස් වෙන්නේ මේගොල්ලන්ගේ අවශ්‍ය කරන වෙලාවට ඒක ගත්තේ නැතුවම ඊට පස්සේ මොන හේතුවක් නිසාද? සල්ලි ප්‍රශ්න හරි මොකක් හරි හේතුවක් නිසා මෙයාට අවශ්‍ය කරන වෙලාවට ඒක ගන්න බැරි වුණාම එයා කරන්නේ ලැබුණු අවස්ථාවේදී සන්තෝෂයට වැඩිපුරක් ගන්නවා. ඒ අතරේ හුඟක් වෙලාවට ඔය ඇල්කොහොල්, අරක්කු, විස්කි වගේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් ඒවා පාවිච්චි කරාට පස්සේ අර ඩ්‍රග් එක්කලා ඇල්කොහොල් එකට යන්නේ නැහැ. ඒ වගේ තවත් වැඩි වෙනවා. වැඩි වෙලා ඉතින් වැටලා නිදා ගන්නවා. නිදාගත්තට පස්සේ ආයෙ නැගිටින්නේ නැහැ. ඒක එකක්. ඊළඟට අනිත් එක ඔය අයිස් ගහලා ඉන්න වෙලාවට ඔකුත් හිතට එන දේවල් තියෙනවා. ඉතින් ඒවා මානසික පීඩා, ප්‍රශ්න තියෙන දේවල් වැඩි වෙලා පේනවා. වැඩි වෙනවා පේුණාට පස්සේ ඒ වෙලාවට කරන්නේ වෙන මොකක්වත් කරන්නේ නැහැ. ලේසිම දේ තමයි බෙල් වල දාගන්න එක. ඉතින් දැන් අයිස් වල තියෙන තවත් දෙයක් තමයි බය කියන එක, ෆියර් කියන එක නැහැ. ඒක නිසා හුඟක් වෙලාවට බෙල් වල දාගන්න එක හරි සිම්පල් දෙයක් හැටියට තමයි ඒගොල්ලන්ට පේන්නේ. ඉතින් ඒකයි මම කලිනුත් කිව්වේ මේගොල්ලෝ මැරෙන්නේ එක්කෝ ඕවර්ඩෝස් වෙලා එහෙම නැත්නම් බෙල් වල දාගෙන කියලා. ඊළඟට අපි බලමු කොහොමද මේ කුඩු වලට බැබැයි වෙන්නේ කියලා. එකක් තමයි සමහර තරුණ අය මේක try කරලා බලනවා. එක සැරයක් try කළා, දෙවරක් try කළා, ඊට පස්සේ ඇඩික්ට් වෙනවා. කිසි මේකක් නැහැ. ඊට පස්සේ අනිත් ක්‍රමය තමයි ඔය කුඩු ජාවාරම්කාරයෝ ඒගොල්ලෝ පාටි ලෑස්ති කරලා දෙනවා. පාටි ලෑස්ති කරාට පස්සේ විනෝදෙට බීලා ආරමේ ඉන්න වෙලාවට ඉතින් මේ කුඩු ටිකකුත් යන්නවා. එහෙම නැත්නම් පාටිය වෙලාවේදී ඒගොල්ලන්ගේ දන්න අය යොදවලා මේ අනික් අයගේ මේ බීම වලට මේ කුඩු දානවා. කුඩු දැම්මට පස්සේ ඉතින් වරක් දෙවරක් මේක ගත්තට පස්සේ ඉතින් ඉවරයි. ඉතින් ඇඩික්ට් වුණා කෙලින්ම. ඒ තරම් පුදුම විදිහේ බලයක් මේ අයිස් වලට තියෙනවා. ඉතින් දැන් ඒක නිසා තමයි මේ කියන්නේ මේ තමන්ගේ බීම එක කවදාවත් තනි කරලා යන්න හොඳ නැහැයි කියලා. ඒ මොකද කුඩු ජාවාරම්කාරයන්ගේ පැවැත්ම තියෙන්නේ මොකද ඕක බිස්නස් එකක් නේ.
බිස්නස් එකකට කස්ටමර්ස්ලා ඕනේ. කස්ටමර්ස්ලා ඕන නිසා කස්ටමර් ප්‍රමාණය වැඩි කරගන්න තමයි මේගොල්ලෝ හැම වෙලාවෙම බලන්නේ. ඒක නිසා මේගොල්ලෝ පාටි ලෑස්ති කරනවා, නිකන් දෙනවා, බෙදා හරිනවා, නොකුත් උපක්‍රම යොදවලා මේකට අල්ලගන්න තමයි බලන්නේ. එහෙම අල්ලගත්තට පස්සේ මේගොල්ලන්ට අවුරුදු 15ක් 20ක් යනකල් නිකං සල්ලි එන්නේ. මොකක්වත් කරන්න දෙයක් නැහැ. ඊළඟට කවුරු හරි ඉක්මනින් පෝසත් වෙලා තියෙනවා නම් හිතාගන්න බැරි තරම් මුදල් ප්‍රමාණයක් විතාම සුළු කාලයකින් හොයාගෙන තියෙනවා නම් ඒ හොයාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය වලින්, කුඩු වලින්. ඊළඟට ඔය වෙනත් ඇල්කොහොල් විකුණන ඔය වගේ ජාවාරම් කරන අය අතරත් මේ වගේ දේවල්ම පවතිනවා. මොකද අරක්කුයි හරි විස්කි බ්‍රෑන්ඩි මොනවා හරි ඒ ඇල්කොහොල් විකුණලා ගන්න සල්ලි වලට වැඩිය මත්ද්‍රව්‍ය වලින් එන සල්ලි වල ස්ථාවරතාවයක් තියෙනවා. මොකද මත්ද්‍රව්‍යයට බැහැ වෙච්ච කෙනාට මේක නැතුව ජීවත් වෙන්න බෑ. ඒක නිසා ඒගොල්ලන්ගේ ඉතින් ගැරන්ටි එකක් තියෙනවා. අවුරුදු 15ක් 20ක් යනකම් මේකෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. මොකද අවුරුදු 15ක් 20කට වැඩි ඒ අය ජීවත් වෙන්නේ නැහැ. ඒක එකක්. ඊළඟට මෙන්න මේ දේ කල්පනා කරලා බලන්න. දැන් දෙමව්පියෝ තමන්ගේ ළමයි හදාගන්න මොන තරම් වෙහෙස මහන්සියක් දරන්න වෙනවද? ඊළඟට ඒගොල්ලන්ව අධ්‍යාපනය ලබා දෙන්න මොන තරම් වෙහෙසක් දරනවද? ඉතින් වෙහෙසක් දරලා මේ ළමයි ඊටාම සුළු මිස්ටේක් එකකින් මේ කුඩු වලට ඇබ්බැහි වෙනවා. ඒ හරිම ලේසි මේකට ඇබ්බැහි වෙන්න. ඉතින් එහෙම ඇබ්බැහි වුණාට පස්සේ ඒකේ මුදව ගන්න විදිහක් නැහැ. ඊට පස්සේ ඒගොල්ලන්ට කියලා මෙයා විස්තර කරලා දෙන්න බෑ. කුඩු වලට ඇබ්බැහි වෙච්ච කෙනාට ඒ පවුල් පිළිබඳව හැඟීමක් නැහැ. එතකොට සමාජ යුතුයකම් ඒවා පිළිබඳව හැඟීමක් නැහැ. හොඳ නරක පිළිබඳව හැඟීමක් නැහැ. ඒගොල්ලන්ගේ එකම බලාපොරොත්තුව තියෙන්නේ ඊළඟ ඩෝස් එක, ඒ ග්‍රෑම් එක හරි මොකක් හරි ඊළඟ එක ලබා ගන්න කොහොමද කියන එකින්ද ගැන විතරයි ඒගොල්ලන්ගේ කල්පනාව තියෙන්නේ. ඉතින් ඒක ලබා ගන්න නොකරන වැඩක් නැහැ. සමහරවිට ගෙදර දොරේ තියෙන දේවල් විකුණලා, එහෙම නැත්නම් හොරකම් කරලා, එහෙම නැත්නම් වෙනත් අල්ලස් දූෂණ මොනවා හරි කරලා, එහෙම නැත්නම් කප්පන් අරන් මොන විදියකින් හරි ඒ ගොල්ලන්ගේ ඒ ඩෝස් එක ලබා ගන්න තමයි සම්පූර්ණ වෙහෙස දරන්නේ. ඒ අතරේ තවත් දෙයක් කියන්න ඕනේ. ඔය ලංකාවේ ඉන්න කප්පන් ගන්න, එතකොට ඔය නොකුත් අල්ලස් ගන්න, වෙනත් නොකුත් නරක වැඩ කරන අය ඉන්නවනේ. ඒ අය සමහර වෙලාවට භික්ෂූන්, සමහර වෙලාවට ආගමික පූජකයෝ, මේ ඕනෑම කෙනෙක් නිකන් අමුතු විදිහක මුදල් ලබා ගන්න උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ පිටිපස්සේ මොකක් හරි කුඩු සම්බන්ධයක් තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඒ වගේ දේවල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා හැම කෙනෙක්ම මේ පිළිබඳව විශේෂයෙන් සැලකිල්ලෙන් ඉන්න ඕන. එහෙම සැලකිල්ලෙන් ඉඳලා මොනවා හරි සස්පිෂස්, ඒ කියන්නේ සැකකටයුතු මොකක් හරි දෙයක් වෙනවා නම් ඒ පිළිබඳව ඒ අවශ්‍ය කරන නිලධාරීන්ට දැනුම් දෙන්න කියන එකයි මට කියන්න තියෙන්නේ. මොකද එහෙම නොකරනවා නම් ඒගොල්ලෝ කරන්නේ මේ සමාජයටත් රටටත් මිනිස් ජීවිතවලටත් පුදුම විදිහේ හානියක්. එහෙම හානි කරනවට වැඩිය හොඳයි ඒ අයත් ඒ කුඩු වලටම ඇබ්බැහි වෙලා සුළු කාලේ ජීවත් වෙලා මැරිලා යන එක. ඊළඟට කුඩු වලට ඇබ්බැහි වුණාම ඒකෙන් අපිට අවවාද අනුශාසනා කරලා බේත් දීලා වෙනත් දේවල් කරලා ඒකෙන් බේර ගන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. කරන්න පුළුවන් එකම දේ පුනරුත්ථාපනය කිරීම විතරයි. රීහැබිලිටේෂන්. දැන් මම ඕකට හොඳ පුංචි කතාවක් කියන්නම්. මම හොඳට දන්න මේ තායිලන්තේ බැංකොක් වල හාමුදුරු කෙනෙක් හිටියා. එයා පවත්වාගෙන ගියා මේ පුනරුත්ථාපන කඳවුරක්. ඒක තිබුණේ ඔය මහාසාරකම් කියලා ප්‍රදේශයක් තියෙනවා මේ තායි ලාව් බෝඩර් එකේ. ඒ පුංචි නගරයක පොඩි ටවුන් එකක මේගොල්ලෝ හදලා තිබුණා බිල්ඩිමක්, හෝල් එකක්. ඒක කොට බිත්ති බැඳලා තිබුණේ අවුරුදු අඩි 5ක් විතර උස බිත්ති. ඒ බිත්තිය උඩ ඉඳලා වහලේ දක්වාම යකඩ දැල් ගහලා ඒ විදිහට තිබුණේ. ඒ අතරේ ඒක හෝල් එක ඇතුලේ ලී කණු හිටවලා තිබුණා. දැන් ඔය බැංකොක් පැත්තෙන් ඔය කුඩුකාරයෝ අහුනහම අල්ලගෙන ඇවිල්ලා ඔය කණුවල දන්වැල් දාලා බඳිනවා. බැඳලා ඒ බඳිනවා විතර නෙමෙයි. බඳින්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ කොණ්ඩේ භාගයක් පූ ගන්නවා. භාගයක් හොඳට තියෙනවා, භාගයක් පූ ගන්නවා. එහෙම කරලා තමයි ඒගොල්ලෝ දන්වැල් දාලා බඳින්නේ. එහෙම බැඳලා කොණ්ඩේ පූ ගන්නේ මොකද? හදිස්සියේ මේගොල්ලෝ පැනලා ගියොත් එහෙම මේ වටේ ඉන්න ටවුන් වල මිනිස්සු දන්නවා මේගොල්ලෝ කොහේ ඉඳලාද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අල්ලලා ආයෙ ගෙනහලා බාර දෙනවා. ඉතින් ওই විදිහට ඒගොල්ලෝ මාස 5ක් 6ක් ඔහොම දාලා තියෙනවා, ඉන්නවා. එහෙම ඉන්න අතරේ අර හාමුදුරුවෝ ඒගොල්ලන්ගේ මේ බොඩි එකේ ඩීටොක්ස් කරනවා. ඒ කියන්නේ විෂ නැති වෙන බේත්
මන් දන්නේ මොනවද දුන්නේ කියලා විස නැති වෙන බේත් දෙනවා. ඒ අරෙන්ඩ මං හිතන්නේ වෙන මොනවා හරි බේතක් අයිස් හරි ඒ හිරෝයින් හරි මොනවා හරි ඒවට ඇඩික් වෙච්ච අයට වෙනම දෙන බේත් මොකක්වත් දුන්නද කියන එක මට කියන්න බෑ. නමුත් ඩීටොක්ස් කරන එක ගැන මම දන්නවා එහෙම කළා. ඉතින් ඊට පස්සේ මාස 5කින් පස්සේ මේගොල්ලෝ ඉතින් හොඳ වෙලා යනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක. අයිස් වලට ඇඩික්ට් වෙච්චි, ඇබ්බැහි වෙච්චි අය දන්නවා මේකෙන් ගොඩ වෙන්න ඕන කියන එක තේරෙනවා ඒගොල්ලන්ට. තේරුණාට ඒ ගොඩ වෙන්න උත්සාහත් කරනවා. නමුත් ඒක කරන්න බෑ. ඒකයි මේ අයිස් වල තියෙන භයානකම. ඉතින් දැන් මගේ හිතව මං කලින් මතක් කරපු මගේ හිතවත් කෙනා එයා අවුරුද්දකට 4-5 පාරක් මේ රිහැබිලිටේෂන් වලට ගියාට එයා ඒකෙන් ඇවිල්ලා මාසයක් විතර ඒවා ගන්න නැතුව ඉඳලා ආය පටන් ගන්නවා. මොකද ඒක හරියට බොඩි එකෙන් අයින් වෙලත් නැහැ. ඒක නිකන් ටෙම්පරරි රිහැබිලිටේෂන් එකක් වගේ එකක් තමයි තිබුණේ. ඒක නිසා එයාට එකෙන් ගොඩ වෙන්න බැරි වුණා. මේ කුඩු ජාරාවන් වලට දේශපාලකයෝ සම්බන්ධ වෙන්න පුළුවන්. හරිම ලේසි. ඊළඟට ඔය කවුද ඒගොල්ලන්ට කියන්නේ මේ නීතියට සම්බන්ධ අය සම්බන්ධ වෙන්න පුළුවන්. වෙනත් ව්‍යාපාරිකයෝ සම්බන්ධ වෙනවා. නොයෙකුත් දෙනා මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර අය මේවට සල්ලි හොයාගන්නේ ඔය කප්පන් වලින් එහෙම නැත්නම් අල්ලස් වලින් වෙන මොනවාකින් හරි. ඒකෙන් කියන්නේ මොකද්ද? මේගොල්ලෝ වෙනත් ලේසි විදිහකට සල්ලි හොයාගෙන ඒ සල්ලි වලින් කුඩු ගෙනල්ලා ඒකෙන් මිනිස්සුන්ට බැහි කරලා ඒ අයට කුඩු විකුණලා නිකන් ඉඳලා තමයි සල්ලි හොයාගන්නේ. ඒතේ ඒගොල්ලෝ දන්නවා ඊට වඩා සල්ලි හොයාගන්න ලේසි ක්‍රමයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඕකනේ ඔය දැන් ඔය අනිකුත් රටවලත් වෙන්නේ. ඔය ඇමරිකාවේ එහෙම ඉතින් කුඩු මම දන්න හැටියට මම හිතන්නේ එකම රටකවත් පුනරුත්ථාපනයේ එච්චර උත්සාහයක් දරනවායි කියලා. මොකද හේතුව අපි කියමුකෝ එක පුජ්‍යලයක පුනරුත්ථාපනය කරන්න මෙච්චර මුදලක් වැය වුණයි කියලා. ඒ මිනිහා පුනරුත්ථාපනය කරලා ඉවර වුණාට පස්සේ එයාගෙන් රටට ඒ තරම් වටිනාකමක් ලැබෙනවද කියන එක. ඒක ප්‍රශ්නයක්. ඒ නිසා හැම විටම පිළිබඳව සැලකිල්ලෙන් ඉන්න එක තමයි ඉතාමත්ම හොඳ දේ. හැම වෙලාවෙම කල්පනා කරන්න මේ අපේ ළමයා මේකට අහුවෙන්නේ කොයි වෙලාවෙද? ඕක මොකක්ද ඔකට කියන්න පුළුවන් හොඳම දේ. matter of time. වෙලාව මේක අහුවෙනවා නැති එක නෙමෙයි. මේකට අහුවෙන්න තියෙන ප්‍රමාණය වැඩි. අහුවෙන්නේ නැතුව ඉන්නවට වැඩි. ඒක නිසා මොනවා හරි සැකකටයුතු දෙයක් වෙනවා නම් ඒ පිළිබඳව ඉතාම සැලකිල්ලෙන් ඉන්න කියන එකයි මට කියන්න තියෙන්නේ. ඒ අතරේ මම කියන්න කැමති මේ කුඩු පිළිබඳව ලංකාවේ ඉන්න මේ අයට දැනුවත් කිරීම තමයි මේකේ එකම අභිලාෂය වෙන්නේ. ඒක නිසා මම කියන්නේ මේකට අර මල්වත්තියට අත ගහනවා වගේ හැම කෙනෙක්ම මේකට දායක වෙන්න. දායක වෙලා විතරක් මදි. ඒ කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියන එක. ඊට පස්සේ දායක වෙලා විතරක් නෙමෙයි මේක ෂෙයා කරන්න. මේක ෂෙයා කරපු තරමට අනික් අය මේ පිළිබඳව යම්කිසි අවබෝධයක් සැලකිල්ලක් දක්වනවා. එහෙම කරලා කෙනෙක්වත් මේකෙන් මිදෙනවා නම් ඒක අපි කරගන්න ලොකු වැදගත් වටිනා දෙයක් වෙනවා. ඒ අතරේ පුළුවන් තරම් කමෙන්ට් කරන්න. කමෙන්ට් දාපු තරමට මේ හුඟක් අය කමෙන්ට් කියවනෝනේ. කියවනකොට ඒගොල්ලන්ට මේ පිළිබඳව යම් කිසි වැටහීමක් ලැබෙනවා. ඒ වැටහීම ලැබුණාට පස්සේ ඒකිනුත් යම් කිසි පිටුවහලක් වෙනවා මේ කුඩු සම්බන්ධව. ඊළඟට මට තවත් එකක් කියන්න තියෙනවා. මේ අපේ ආණ්ඩුවෙන් මේ පිළිබඳව දක්වන උත්සාහය පුදුම තරම් වටිනා දෙයක්. රටක ආණ්ඩුවක තියෙන වැදගත්ම දේ තමයි ඒ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ සුබ සාධනය. මොකද මිනිස්සු නැති රටක් ආණ්ඩු කරලා වැඩක් නැහැනේ. ඒක නිසා මේ රජයේ පුදුම තරම් වෙහසක් ගන්නවා මේ මත්ද්‍රව්‍ය පිළිබඳව මොන හේතුවක් නිසා හරි. ඉතින් ඒක ඉතාමත්ම වැදගත්. එයින් අඩුම තරමේ ජීවිත 10ක්වත් බේරෙනවා නම් ඒක විශාල දෙයක් වෙනවා රටට. ඒ විතරක් නෙමෙයි අනිත් කාරණේ දැන් මේ හිතලා බලන්න ලංකාවට එන මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ දහස් ගණන් වලින්. ඉතින් කිලෝ දහස් ගණන් වලින් එන්නේ කොහොමද? ඇයි? ඒ කියන්නේ ඒ අය පාවිච්චි කරන ප්‍රමාණය එච්චර ඉන්නවා. දැන් බලන්න දැන් අපි කල්පනා කරලා බලමු අද මේ ගේන මත්ද්‍රව්‍ය වලින් ලක්ෂයක් මේකට ඇඩික්ට් වෙනවා කියලා. ඊට පස්සේ ওই ලක්ෂේ තමයි
මේ මද්‍රව්‍යකාරයන්ගේ කස්ටමර්ස්ලා. එතකොට ඒ අය අනිවාර්යයෙන්ම මේ මද්‍රව්‍ය ගන්නවා ඊළඟ අවුරුදු 15-20ක් යනකම් නිකන් සල්ලියනවා ඒගොල්ලන්ට. ඒ සල්ලි වලින්ම තමයි ඒගොල්ලෝ ගේන්නේ. ගෙනල්ලා ඉවරලා මේගොල්ලන්ට දීලා මොකද ග්‍රෑම් එකක් කියන එක කියන්නේ පුංචි ප්‍රමාණයක්. ඉතින් පුංචි ප්‍රමාණයක් එක්කෙනෙකුට මන් දන්නේ කොහොමද ඒගොල්ලෝ පාවිච්චි කරන්න කියලා. දවසකට සැරයක්ද සුමානකට සැරයක්ද දවස් දෙකකට සැරයක්ද එහෙම අපිට කියන්න බෑ. කොහොම හරි මේගොල්ලෝ හදා ගන්නවා මේ කස්ටමර්ස්ලා. ඉතින් දැන් ලක්ෂයක් ඇඩික්ට් වුණා. ඇඩික්ට් වුණාට පස්සේ ඔය ලක්ෂේ අවුරුදු 15කින් 20කින් මැරිලා යනවා. ඉවරයි. ඉතින් මොකද්ද ලංකාවට වෙන්නේ? පුදුම විනාශයක් මේක. ඉතින් අන්න ඒක එකක්. කාරණේ තමයි ඔය වෙඩි තියා ගැනීම. වෙඩි තියා ගැනීම මට හිතෙන්නේ ඕක මේ සිද්ධ වෙන්නේ දැන් අපි කියමුකෝ මම මේ මද්‍රව්‍ය බෙදා හැරලා කොහොම හරි කස්ටමර්ස්ලා ටිකක් අල්ලගත්තයි කියලා. ඒ අල්ලගත්තු කස්ටමර්ස්ලාට තව පිටින් කවුරු හරි ඇවිල්ලා එයාගේ බිස්නස් කරන්න හදනවා නම් ඒ කස්ටමර්ස්ලාත් එක්කලා එතකොට ප්‍රශ්නයක් ඇති වෙනවනේ. එන්නේ ඒක නිසා ඒ මිනිස්සයා සමහරවල්ලාට කියලා ඒක සමතේ කරගන්න පුළුවන් එහෙම කරනවත් ඇති. එහෙම නැත්නම් ඊළඟට වෙන්නේ එයා විනාශ කරලා දාන එක. ඉතින් මට හිතෙන්නේ ඔය වෙඩි තියා ගැනීම වගේව සිද්ධ වෙන්නේ ඔන්න ඔය හේතුව නිසා කියලා. ඒක නිසායි මම මේ කියන්න උත්සාහ කරන්නේ. මද්‍රව්‍ය වලට යම්කිසි තෝරුටි එකක් හරි දේශපාලකයෙ හරි වෙනත් මිනිහෙක් හරි කවුරු හරි මේකට සපෝට් එකක් දෙනවා නම් ඒ අය රටටත් මහජනතාවටත් ද්‍රෝහි වෙච්ච අය. ඒක නිසා මිනිස්සු ඔබට කැමති නැති අය ඒ අය පිළිබඳව සැලකිල්ලෙන් ඉඳලා ඒ අය පිළිබඳව ඒ අවශ්‍ය කරන තැන් වලට රිපෝට් කරන එකයි තියෙන්නේ. රිපෝට් කරාට පස්සේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් ඒගොල්ලෝ කරාවි. මම විශ්වාස කරනවා ඔය යන වැඩපිළිවෙල අනුව ලංකාවේ ඔය මද්‍රව්‍ය ව්‍යාපාරය සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අඩු කිරීමෙනුත් මුගක් ඒකට ඇඩික්ට් වෙලා ඉන්න අයට එන ප්‍රශ්නයක් වෙන්නේ. මොකද කොහොම හරි මද්‍රව්‍ය නැත්තම් මේ මිනිස්සු අඩුම තරමේ සොයන් පුනරුත්ථාපනයක්වත් වෙනවනේ. අඩුම තරමේ මොකද මද්‍රව්‍ය ඇඩික්ට් වෙලා තමයි ඉන්නේ. නමුත් නැතුව ඉන්නකොට පිස්සු වැටලා හරි සාමාන්‍ය ජීවිතයක් නේ තියෙන්නේ ඒගොල්ලන්ට. ඉතින් ඒකයි මම මේ වීඩියෝ එකෙන් ඉතර කරන්න අදහස් කළේ. හැම දිනකටම බොහොම ස්තුතියි මේකට අහුම්කම් දුන්නාට. කරුණා කරලා මම කලින් කිව්ව විදිහට මේකට සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, එතකොට කමෙන්ට් දාන්න. මේකට හැම අතින්ම සපෝට් කරන්න කියලා කියමින් සියලු දෙනාටම දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නතර වෙනවා.